හායි කොහොමද ඔයාලට මට හිතුණාද මේ ඔයාලත් එක්ක කිරිකොස් හදන්න. හදමු මාත් එක්ක. කිරිකොස්. යා. කිරිකොස් හදන්න මම මේ විදිහට තමයි කපන්නේ. මේ මගේ විදිහට දිගට මට ඉතින් ලස්සනට කපන්න නම් ටිකක් අමාරුයි. හොඳේ. මේ ලස්සනට කපන්න ටිකක් අමාරුයි. රස තියන්න පුළුවන්. කනත් රසයි. හොඳට පැහැලා. මේක හදලා ඉවර වෙනකොට ඔක්කොම කොස් ටික ඔක්කොම ඉවර වෙලා තියෙනවා. මොකද මම කාලා all in the kirikos. මම කිව්වේ මට මේ චුට්ටක් කපන්න එහෙම ලස්සනට කපන්න මේ අර මෙහෙම කපන්න බෑ. එහෙම තමයි කරන්න පුළුවන්. ලුණු. මෙහෙම චුට්ටක් try කරලා බලමු නේ. පුළුවන්ද කියලා? මිරිස් එකක් තියලා කහ චුට්ටක් දානවා. තුන පහ මිරිස් හැන්දෙන්න චුට්ටක් දානවා මිරිසුත් ලුණු දානවා. වතුර ටිකක් දාලා මම මේක තැම්බෙන්න තිබ්බා. ටිකක් කොස් ටික. ඊට පස්සේ තමයි මම කිරි දාන්නේ. තැම්බෙනකන් ඊට පස්සේ මේ විදිහට වහලා තියනවා. මේ මම එහෙම තමයි ඉතින් හදන්නේ. කිරිකොස් එක හදලා ඉවරයි. ඇත්තටම හරිම රසයි. මම අන්තිමට පොඩ්ඩක් ටෙම්පරාදුත් කරා. මොකද මම එහෙම ටෙම්පරාදු කරලා එහෙම රසට මම